ආය ධම්මං දේශේ මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. හරියට මොකක් වගේද? ඇසපුලක් හා සමානයි. ඇසපුලක් කියලා කියන්නේ අතටගත්තු නෙල්ලි ගෙඩියක් වගේ කියන එක. ඉතාම පැහැදිලිව උන්වහන්සේ මේ ලෝකයේ තියෙන ස්වභාවය අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගෙන තමයි උන්වහන්සේ ලෝකේ සත්‍යයන්ට ධර්ම දේශනා කළේ. ලෝකේ සියල්ලම අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ ලෝකයාට ධර්ම දේශනා කළා. මොකක් සඳහාද උන්වහන්සේ ධර්ම දේශනා කළේ? අවබෝධ කර ගැනීම සඳහා. ලෝකේ සියල්ලම අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ ලෝකයාට දේශනා කළ අවබෝධය සඳහා. ඒ නිසා හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා. ධර්මයේ පිළිබඳව මනා වැටහීමක් ඇති කර ගැනීම සඳහා. එහෙම නැතුව මොනවා හරි කියන දෙයක් අහගෙන ඉඳලා සාදු කියලා යෑමේ සම්ප්‍රදායක් නෙමෙයි. ඒක තමයි ප්‍රධාන වෙන්නට ඕනේ. ඉතින් ඔය කාලසිට පුත්‍රයා කවදාම එයා බණහන්න කැමති නැහැ. එයා ජේතවනාරාමයට යන්නෙත් නැහැ. බුදුහාඳුරන්ගෙන් බණහන්න කැමතිත් නැහැ. එතකොට දැන් සිටුවරයා කල්පනා කළා අනේ මගේ දරුවෝ කොහොම අනිත් අය කොහොම හොඳයි. ඒගොල්ලෝ හොඳට ධර්ම ශ්‍රවණය කරලා හොඳට අවබෝධ කරගත්තු අය. මගේ පුතා ඒකට කැමති නැහැ. ධර්ම සිටුවරයා කියනවා පුතාට අඬගහලා කියනවා පුතේ ජේතවනාරාමයට ගිහිල්ලා පුළුවන් නම් ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවකට ගිහිල්ලා එක බණ පදයක් මතක තියාගෙන ඉන්න කිව්වා. එක බණ පදයක්. එක බණ පදයක් මතක තියාගෙන ආවොත් මම පුතාට දෙනවා කහවණු 100ක්. දැන් බණහට නෙමෙයි මෙයාට ආසාව තිබුණේ කහවණු ගැනීම සඳහා. ඒ නිසා වෙනතුනේ දැන් කාලසිට පුත්‍රයා ඒකට ආසාවෙන් ගියා. ඊළඟට බණහන. ධර්ම දේශනාව අවසාන වෙනතෙක් බුදුහාඳුර අධිෂ්ඨානය කරා මේ කාලසිට පුත්‍රයා ඇවිල්ලා තියෙන්නේ බණහන් ආසාවෙන් නෙමෙයි. මෙයා මේ ඇවිල්ලා තියෙන්නේ මේ කහවණු වලට තියෙන ආසාව නිසා. ඒ උන්වහන්සේ අධිෂ්ඨාන කළා එක බණ පදයක්